මොකද කියන්නේ ඩොලර් 10000 account එක manage කරමුද? අපි කොහොමද ඩොලර් 10000 account එක manage කරන්නේ? දැනගන්න කැමති නම් වීඩියෝ එක නම් බලන්න. ඩොලර් 10000ක් විතරක් නෙවෙයි. අපිට පුළුවන් ඩොලර් 5000, 25000, 50000 ඊට පස්සේ ලක්ෂ දෙක 1 million උනත් accounts manage කරන්න. දැන් ඔයා බලන්න ඇති එහෙම account manage කරන්න කොහොමද කියලා. මූලිකම දේ තමයි මෙහෙම account එකක් manage කරන්න නම් ඔයා ඒකට සුදුසුකමක් තියෙන පුද්ගලයෙක් කියලා මේ funded account දෙන සමාගම් වලට ඔයා ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඒ දේ ඔප්පු කරන්න මේ funded account දෙන සමාගම් විසින් challenges අපිට ඉදිරිපත් කරලා දෙනවා. අපි example එකකට ගමු ඩොලර් 10000 account එක. පළවෙනි පියවර තමයි මෙන්න මේ විදිහට තියෙන funded account එකක් ඔයා මෙලදී ගන්න ඕනේ. මේ account එක මෙලදී ගත්තට පස්සේ මේ account එක ඔයා පාස් කරන්න ඕනේ. මේ account එක පාස් කරන්න ඔයාට තියෙන challenges දෙකක්. සමහර සමාගම් වල එකක් වෙන්නත් පුළුවන්, තුනක් වෙන්නත් පුළුවන්. බහුතරයක් සමාගම් වල challenges දෙකයි තියෙන්නේ. පළවෙනි stage එකේදී මේ ඩොලර් 10000 තියාගෙන ඔයා 8ක් හෝ 10ක් හොයලා මේ සමාගමට පෙන්වන්න ඕනේ. අන්න එතකොට පළවෙනි ටෙස්ට් එකෙන් ඔයා පාස්. ඊට පස්සේ මෙයාලා දෙනවා අපිට දෙවෙනි stage එක. දෙවෙනි stage එකේදී මේ ඩොලර් 10000 පාවිච්චි කරලා 5ක් හෝ 6ක් ඔයා හොයලා පෙන්වන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ challenges දෙක පාස් කරන අතරතුර ඔයාලට එයාලා කියන rules and regulations අතරේ අනිවාර්යයෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. කොහොම හරි ඔයා මේ funded account එකක් manage කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලා මේ සමාගමට ඔප්පු කරාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ ඩොලර් 10000 පාවිච්චි කරලා එතනින් එහාට ට්‍රේඩ් කරගෙන යන්න. ඉතින් එහාට earn කරන හැම මුදලක්ම ඔයාට withdraw කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාට prop firm එහෙම නැත්නම් funded account කියලා අපි කියනවා. හැබැයි ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ පළවෙනි stage එක සහ second stage එක පාස් කරන්න කොහොමද කියන එක. ගොඩක් කට්ටිය මේ stage එක පාස් කරන්න ගිහිල්ලා නගන්නවා. නිවැරදිව funded account එක පාස් කරන strategies ගැන දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් next wave අපිට කතා කරන්න. ඉතින් ඔයත් මේ වෙනකොට funded account try කරලා තියෙන කෙනෙක් නම් ඔයාගේ experience එකත් පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. මේ funded account එක පාස් කරගන්න අපිට message එකක් දාන්න.